හායි කොහොමද ඔයගලන්ට පරිසරයට ආදරය කරන අය ගොඩක් ආස දෙයක් නෙමේ ලස්සන මල් කියන්නේ මල් වලට ඉතින් කවුද ආස නැත්තේ පුංචි ළමයින්වත් සමාන කරලා තියෙන මල් වලටනේ ඉතින් අපේ පරිසරය තවත් සුන්දරම කරන ලස්සන දෙයක් තමයි මේ මල් ඉතින් මට අද හිතුණා ඔයගලන්ට මේ ලස්සන මල් වල වීඩියෝ එකක් අරගෙන එන්න මම අද මේ වීඩියෝ එක ගන්න ගියේ ගම්පහ බොටනිකල් ගාඩන් එකට ඉතින් ඒකේ ගොඩක් මල් නම් නැහැ ඒක ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ලංකාවේ පළවෙනි රබර් ගහ පිටලා තියෙන්නේ මේ ගම්පහ බොටනිකල් ගාඩන් එකේ තමයි. ඉතින් ඕගොල්ලෝ ගම්පහ බොටනිකල් ගාඩන් එකට ගියොත් මේ රබර් ගහ බලන්න අමතක කරන්න එපා. ඉතින් අද මාත් එක්ක ගිහින් බලමු ගම්පහ බොටනිකල් ගාඩන් එකේ තියෙන ලස්සන මල් වල ලස්සන. මම මේ මල් වල වීඩියෝස් ගන්නදී දැකපු දෙයක් තමයි හැමතැනම මී මැස්සොයි සමනල්ලුයි හරිම ලස්සනයි. ඒගොල්ලන්ගේ වීඩියෝස් නම් ගන්න දෙයක් අමාරුයි මොකද ලස්සන සමනලේ දැක්කම මම එතනට වීඩියෝ එක ගන්න යද්දි මුටක් ගාලා ඉගිලිලා ගියා. ඉතින් බොහොම අමාරුවෙන් ලස්සන සමනලෙන්ගේ වීඩියෝ දෙක තුනකුත් අරගත්තා. ඉතින් මේ ගම්පහ බොටනිකල් ගාඩන් එකට ඔයගොල්ලෝ එනවා නම් ඔයගොල්ලෝ මේ හංස බෝට්ටුවේ සවාරියක් යන්නත් අමතක කරන්න එපා. ඉතින් ගොඩක් ගස් තියෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට සෙල්ලම් කරන්න ලොකු ප්ලේ ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඉතින් හරිම නිස්කලංකව තමන්ගේ පාඩුව ඇවිල්ලා නිදහසේ ඉඳලා යන්න පුළුවන් ලස්සන තැනක් මේක. පුංචි අයත් එක්ක එහෙම එනවා නම් ඒගොල්ලන්ට හොඳට සෙල්ලම් කරන්න ඇවිදලා කරලා ඉන්න පුළුවන්. හොඳ ඒරියා එකක් තියෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලන්ට වෙනම පුංචි ප්ලේ ග්‍රවුන්ඩ් එකකුත් තියෙනවා. ඉතින් ඇවිල්ලා බලන්න මේ ගම්පහ බොටනිකල් ගාඩන් එකට. ඒ වගේම තමයි මේකේ ලස්සන ඕකිඩ් වගාවක් තියෙනවා. හැබැයි මම යන දවසේ නම් ඒකේ නඩත්තු කටයුත්තක් හින්දා ඒක වහලා දාලා තිබුණේ. ඒ වගේම තමයි ලස්සන බිගෝනියා වගාවකුත් තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් එන්න ඇවිල්ලා බලන්න මේ තැන් ලස්සන විඳින්න. ඒ වගේම තමයි ඉතින් ඇවිල්ලා මේවා කුණු දාලා ජරා කරන්න එපා. ඒවා අපේ මතු පරපුරටත් ආරක්ෂා කරගන්න ඉතින් ඔයගොල්ලන්ගේ වගකීම. ඉතින් වෙනදා වගේම අදත් මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. මගේ වීඩියෝස් බලන්න ආසයි නම් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දැම්මම ඔයගොල්ලන්ට ටක් ගාලා වීඩියෝ එක බලන්න පුළුවන්. ආයිත් මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න එන්නම්. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.